අද බලමු සූක්ෂම ආර්ථික විද්‍යාව සහ සාර්ව ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා මම සාකච්ඡා කරන්නේ. මම සරලව පැහැදිලිව වාට ආවරණය කරලා දෙනවා. අද සූක්ෂම ආර්ථික විද්‍යාව සහ සාර්ව ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. හරිද? සූක්ෂම ආර්ථික විද්‍යාව සාර්ව ආර්ථික විද්‍යාව ආර්ථික විද්‍යාව අපි විශේෂ සාකච්ඡා කරද්දී අපිට සූක්ෂම ආර්ථික විද්‍යාවේදී ඉගෙන ගන්නත් තියෙන සාර්ව ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්නත් තියෙනවා. හරිද? අපි මෙහෙම මෙහෙම පැහැදිලි කරන්න. හරිද? අපේ දැන් ආර්ථික පද්ධතියක් ගත්තොත් හරිද? අපි මෙහෙම ආර්ථික පද්ධතියක් කියලා මේ ආර්ථික පද්ධතිය ඇතුලේ ඉන්නවා කුටුම්බ. හරිද? කුටුම්බ නිෂ්පාදන ආයතන නිෂ්පාදන ආයතන එතකොට ශ්‍රමිකයි ආණ්ඩුව. අපි මෙන්න මේ කුටුම්බ නිෂ්පාදන ආයතන ශ්‍රමිකයින් ආදව මේකට ආර්ථික පද්ධතියක ඉන්න ආර්ථික ඒකක. හරිද? කුටුම්බ නිෂ්පාදන ආයතන ශ්‍රමිකයින් ආණ්ඩුව කියන්නේ ආර්ථික පද්ධතියක ඉන්න ආර්ථික ඒකක. හරිද? ආර්ථික ඒකක. හරිද? ආර්ථික ඒකක. අපි මෙන්න මේ කුටුම්බ නිෂ්පාදන ආයතන ශ්‍රමිකයන් ආණ්ඩුව කියන මේ සමස්තය පොදුවේම අපි සාකච්ඡා කරනවා නම් හරිද? අපි මේ සමස්තය ගැනම කතා කරනවා. ඒ කියන්නේ කුටුම්බ නිෂ්පාදන ආයතන ශ්‍රමිකයින් ආණ්ඩුව මෙන්න මේ ආර්ථික ඒකක හතර ගැන අපි පොදුවේ කතා කරනවා නම් මොනවා හරි ලක්ෂණ හරි මොනවා හරි. හරිද? අපි ඒකට කියනවා සාර්ව ආර්ථික විද්‍යාව කියලා. සාර්ව ආර්ථික විද්‍යාව. හරිද? අපි මෙන්න මේ කුටුම්බ නිෂ්පාදන ආයතන ශ්‍රමිකයන් ආණ්ඩුව කියන වෙනම සාකච්ඡා කරනවා. කුටුම්බ ගැන අපි වෙනම සාකච්ඡා කරනවා කියලා හිතන්න. නිෂ්පාදන ආයතන ගැන අපි වෙනම සාකච්ඡා කරනවා. ශ්‍රමිකයින් ගැන අපි වෙනම සාකච්ඡා කරනවා. ආණ්ඩුවේ සිදුවෙන දේවල් ගැන අපි වෙනම සාකච්ඡා කරනවා. අපි මෙන්න මේකට කියනවා සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා. සූක්ෂම ආර්ථික විද්‍යාව කියනවා. සූක්ෂම ආර්ථික විද්‍යාව. සූක්ෂම ආර්ථික විද්‍යාව. හරිද? සූක්ෂම ආර්ථික විද්‍යාව සාර්ව ආර්ථික විද්‍යාව. තව උදාහරණයක් මම ඔයාලට කියලා දෙන්න. හරිද? දැන් අපි මේ ආර්ථික ඒකක ඇත්තටම අපි සූක්ෂම සාර්ව ආර්ථික විද්‍යාව මෙන්න මේ ආර්ථික පද්ධතියේ තියෙන ආර්ථික ඒකක සමස්තය ගැන අපි කතා කරනවා. අපි ඒකට කියනවා සාර්ව ආර්ථික විද්‍යාව කියලා. අපි මෙන්න මේ කුටුම්බ නිෂ්පාදන ආයතන ශ්‍රමිකයන් වෙනම සාකච්ඡා කරනවා. අපි ඒකට කියනවා සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා. තව ඔයාට මම ආර්ථික විද්‍යාව කියන විෂය බැහැර වෙලා මම ඔයාලට උදාහරණයක් කියන්න. ඒ කියන්නේ ආර්ථික ඒකම සමහරකට අහන්න පුළුවන්. ඒ වුණා දැන් මම කිව්වේ ඇත්තටම ආර්ථික විද්‍යාවනේ. ඔයාලට තව සරලව තේරුම් ගන්න ඔයා හිතන්න ව්‍යාපාර ආයතනයක් තියෙනවා. හරිද? ව්‍යාපාර ආයතනයක් තියෙනවා. මේ ව්‍යාපාර ආයතනයේ වැඩ කරන ශ්‍රමිකයන් 20 දෙනෙක්. හරිද? ව්‍යාපාර ආයතනයක් තියෙනවා. මේ ව්‍යාපාර ආයතනයේ වැඩ කරන ශ්‍රමිකයන් 20 දෙනෙක්. වැඩ කරනවා. හරිද? ශ්‍රමිකයන් මම මේව පෙන්නන්න. අපි මෙතන ගමු ශ්‍රමිකයන් 20 දෙනෙක් ඉන්නවා කියලා හිතන්න මෙතන. මේ ව්‍යාපාර ආයතන ඇතුළේ ඉන්න ශ්‍රමිකයන් 20 දෙනා ගැනම අපි පොදුවේ සාකච්ඡා කරනවා. අපි ඒකට කියනවා සාර්ව ආර්ථික විද්‍යාව කියලා. අපි මෙන්න මේ ශ්‍රමිකයන් වෙනම ශ්‍රමිකයන් ගැන කතා කරනවා. හරිද?
ශ්‍රමිකයන් ගැන අපි කතා කරන අපි ඒකට කියන සූක්ෂම ආර්ථික විද්‍යාව කියනවා. සූක්ෂම ආර්ථික විද්‍යාව කියනවා. තේරුණාද? අපි යම්කිසි එක දෙයක් ගැන කියන්න අපි සූක්ෂම ආර්ථික විද්‍යාව කියන සංකල්පය යොදා ගන්නවා. අපි සමස්තයක් ගැන කියනවා නම් අපි සාර්වාර්ථික විද්‍යාව කියන සංකල්පය තමයි අපි භාවිතා කරන්නේ. හරිද? තව උදාහරණයක් කිව්වොත් රටේ හදන සමස්ත භාණ්ඩ හා සේවා ප්‍රමාණය, ඒ කියන්නේ ඔයා හිතන්න අපේ රටේ හදනවා කියලා සමස්ත භාණ්ඩ හා සේවා ප්‍රමාණය. එතකොට ඒක මොකක්ද දෙන්නේ? සූක්ෂමව සාරවද වෙන්නේ. රටේ හදන සමස්ත භාණ්ඩ හා ඒ කියන්නේ ආර්ථික පද්ධතියේ මේ කුටුම්බ, නිෂ්පාදන ආයතන, ශ්‍රමිකයින්, ආණ්ඩුව කියන මෙන්න මේ කොටස් හතරම ආර්ථික ඒකක හතරම එකතු වෙලා රටේ සමස්ත නිෂ්පාදනය හදන්නේ. එතකොට ඒක අපි ගන්න වෙන්නේ රටේ සමස්ත නිෂ්පාදනය ගාන අපි ඒක ගන්න වෙන්නේ සාර්වාර්ථික විද්‍යාවට. හරිද? එතකොට මං කියනවා යම් කිසි භාණ්ඩයක මිල ඉහළ යනවා කියලා. හරිද? අපේ රටේ දැන් සමස්ත නිෂ්පාදනය ගත්තාම මේ නිෂ්පාදනය එක එක භාණ්ඩ වර්ග වලින් සමන්විත වෙනවනේ. ඒ කියන්නේ එක භාණ්ඩයක් නෙවෙයි රටේ නොයෙකුත් නිෂ්පාදන රාශියක් තියෙනවා. අපි අන්නේ සමස්ත නිෂ්පාදිත රාශිය ගැනම කතා කරනවා. අපි සාර්වාර්ථික විද්‍යාව කියලා තමයි අපි ඒක සාර්වාර්ථික විද්‍යාවෙන් අපි සාකච්ඡා කරන්නේ. ඒ වුණාට අපි එක භාණ්ඩ දැන් අපි හිතමු හදන ඔය සබන් අපි භාණ්ඩ වර්ග ගොඩක් ඇතුලේ තියෙන සබන් කියන නිෂ්පාදන. සබන් වල මිල ඉහළ යනවා. නැත්නම් සබන් වල ඉල්ලුම ඉහළ යනවා. එතකොට අපි එක ගන්නෙ සූක්ෂම ආර්ථික විද්‍යාවට. එතකොට සාර්වාර්ථික විද්‍යාව රටේ සමස්ත භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාම. අපි උද්දමනය කියන්නේ රටේ සමස්ත භාණ්ඩ හා සේවා නියෝජනය වෙන්නනේ උද්දමනය මිල ඉහළ යනවා කියන්නේ. හරිද? එතකොට උද්දමනය ඉහළ ගියා කිව්වොත් ඒක අපි සාර්වාර්ථික විද්‍යාවට ගන්නෑ. එතකොට රටේ සමස්ත භාණ්ඩ හා සේවා ප්‍රමාණයම නියෝජනය වෙනවා. හරිද? ඒ වුණාට අපි යම්කිසි එක භාණ්ඩයක් ගැන අපි හිතමු සබන් මිල, කිරිපිටි මිල ඉහළ යනවා. එතකොට අපි ඒක ගන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාවට. දැන් තව දෙයක් ගත්තාම හිතන්න රටේ ඉන්න ශ්‍රමිකයින් ගත්තාම සමස්ත ශ්‍රමිකයින් ගැනම අපි කතා කරනවා. දැන් රටේ වැඩ කරන ජනග්‍රහණය ගත්තාම වැඩ කරන ජනග්‍රහණය ඉන්න, වැඩ නොකරන ජනග්‍රහණය ඉන්න. එතකොට අපි රටේ විරැකියාව කියලා ගත්තොත් ඒ කියන්නේ වැඩ කරන්නේ නැති කොටස විරැකියාව. හරිද? අපි විරැකියාව කියලා ගත්තොත් ඒ රටේ ඉන්න සමස්ත වැඩ කරන්නේ නැති ජනතාව තමයි ඉතින් නියෝජනය කරන්නේ. එතකොට ඒකෙන් ඔයාලට තේරෙනවා ඒක සාර්වාර්ථික විද්‍යාවට තමයි එන්නේ. ඒ වුණාට යම්කිසි එක මිනිස්සෙක් අපි මෙන්ෂන් කරලා නමක් කියලා මෙයාට රැකියාවක් නැහැ, මෙයාගේ විරැකියාව කියලා කියනවනම් ඒක සූක්ෂම වෙනවා. හරිද? ඔය වගේ තව ඔයාට ඕන තරම් උදාහරණ ගන්න පුළුවන්. සරලව ඔයාලට පැහැදිලි වෙන්න මතක තියාගන්න අපි දැන් එක දෙයක් ගැන කතා කරනවා නම් අපි සූක්ෂම ආර්ථික විද්‍යාවට ගන්නවා. අපි ගොඩක් ගැන කතා කරනවා නම් පොදුවේ අපි ඒක සාර්වාර්ථික විද්‍යාව කියන සංකල්පයට තමයි යොදාගන්නේ. ඒකට ඔයාලට දැන් පැහැදිලි සූක්ෂම ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද? සාර්වාර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා ඔයාලට සරලව පැහැදිලි ඇති. හරිද? දැන් ලියන්න මම නෝට් එකක් දෙන්න සූක්ෂම ආර්ථික විද්‍යාව යන්න. සූක්ෂම ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා තමයි ලියන්න යන්නේ. මෙහෙම ලියන්න ආර්ථික පද්ධතියක කුඩාම ආර්ථික ඒකකවල හැසිරීම විග්‍රහ කිරීමයි. ආර්ථික පද්ධතියක කුඩාම ආර්ථික ඒකකවල හැසිරීම විග්‍රහ කිරීම. ආර්ථික පද්ධතියක් ගත්තාම කුඩාම ආර්ථිකය කියන්නේ දැන් ඔයා හිතන්න ආර්ථික පද්ධතිය අපි ශ්‍රමිකයන් ගැන කතා කරමු. සමස්ත ශ්‍රමිකයන් ගැනම අපි කතා කරනවා නම් අපි ඒකට කියනවා සාර්වාර්ථික විද්‍යාව කියලා. ඒ වුණාට අපි යන්නේ ඒක ඉන්න ශ්‍රමිකයන් කොටස් වලට බෙදලා එක එක වෙන වෙනම අපි ඒ ගැන සාකච්ඡා කරන එක සූක්ෂම ආර්ථික විද්‍යාව තමයි අයත් වෙන්නේ. ඒක ඔයාලට පැහැදිලි. මොකද ආර්ථික පද්ධතිය සූක්ෂම ආර්ථික විද්‍යාව කියන්නේ ආර්ථික පද්ධතියක කුඩාම ආර්ථික ඒකකවල හැසිරීම විග්‍රහ කිරීමයි. ඒතකොට සූක්ෂම ආර්ථික විද්‍යාවට උදාහරණ භාණ්ඩයක ඉල්ලුම සහ සැපයුම. උදාහරණ ලියාගන්න භාණ්ඩයක ඉල්ලුම සහ සැපයුම. භාණ්ඩයක ඉල්ලුම සහ සැපයුම එක භාණ්ඩයක් ගැන කතා කරනවා.
එතකොට ඒක සූක්ෂම ආර්ථික විද්‍යාවට තමයි අයත් වෙන්නේ. හරිද? භාණ්ඩයක ඉල්ලුම සහ සැපයුම. නිෂ්පාදන සාධකයක මිල. නිෂ්පාදන සාධකයක මිල. නිෂ්පාදන සාධකයක කියන්නේ එක නිෂ්පාදන සාධකයක. දැන් අපි ඉස්සරහට කතා කරන නිෂ්පාදන සාධක තියෙනවා භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියලා ඔහු නිෂ්පාදන සාධක හතරක් අපි කතා කරනවා. මෙන්න මේ එක නිෂ්පාදන සාධකයක මිල තමයි දැන් ඔය අපි සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. අපි මේ රටේ සමස්ත භූමි ශ්‍රමය ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වයේ නිෂ්පාදන සාධක මිල පොදුවේ ගන්නවනම් අපි ඒක සාර්වාර්ථික විද්‍යාවට ගන්නවා. ඒක වාට සරලව පැහැදිලි ඇති. සාර්වාර්ථික විද්‍යාව කියන්නේ ඒක ලියා ගන්න. සාර්වාර්ථික විද්‍යාව කියන්නේ සාර්වාර්ථික විද්‍යාව යනු ආර්ථික පද්ධතියක සමස්ත ඒකකවල හැසිරීම විග්‍රහ කිරීමයි. ආර්ථික පද්ධතියක සමස්ත ඒකකවල හැසිරීම විග්‍රහ කිරීමයි. ඒකට උදාහරණ ලියා ගන්න. ජාතික නිෂ්පාදනයේ විරැකියාව උද්දමනය ලෙස අපිට සාකච්ඡා කරන්න පුළුවන්.